සකල සතම බොදු බැතියෙන් නමදින දුරහැර හැම භේදේ සොගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරනෙහි මෝ නිවල් මගට යන පහන්ටමක් බඳු බුදු සිරිපතුල නමෝ කරුණාවයි උපන් බිමෙන් සතපුන් දසදහස් ගණනකටත් එහා සිට අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකා දීපයට වැඩම කරවීමේ ඒ අති උතුම් අවස්ථාව සිහියට නම්වාගෙන අප ඔබ සැම බැති සිතින් මිහිඳු සඳ පොසොන් කලාපය වෙනුවෙන් දයාබරත්වයෙන් පිළිගනු ලබනවා. ගරුතර මහා සංඝරත්නයන් අවසර එසේනම් පැමිණ සිටින ඔබ සැම පංචශීලය පිහිටුවන්නට මා මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආරාධනා කර සිටිනවා. අද දවසේ ඔබ සැම පංචශීලයේ පිහිටුවන්නට කිංස්බරි ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ වැඩ වාසය කරන නේපාලයේ සුමන ස්වාමීන් වහන්සේ වගේම ශ්‍රී ලංකාවේ සිට මේ රටට වැඩම කර වදාළ පිල්වා ගෙදර ඥානේශ්වර ස්වාමීන් වහන්සේ අප ඉතාමත්ම ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ නිසා තිසරණ සහිත පංචශීලයේ ඔබ සම පිළිටුවන්නට ඒ වගේම කෙටි ධර්මදේශනාවක් ඔබට කරන්නට අපේ කුඩා දරුවන් වෙනුවෙන් අපි ඉංග්‍රීසි පසෙන් ධර්මදේශනාවක් කොටසක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ සියල්ලටම දැන් අපි අවස්ථාව උදා කරගනිමු. මේ අවස්ථාවේදී අවසරයි හමුදුනේ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ වගේ පින්කමක් කරන්න පින්කම් මාලාවක් කරන මුලින්ම සිතවිල්ල පහළ වෙච්ච පින්නතුන් අපේ තරුණ පින්නතුනේ ඇත්තෝ මේ සඳහා ශ්‍රමයෙන් මිල මුදලින් කාලයෙන් කැපකිරීම කරපු සංවිධානය කරපු අනුග්‍රහ දක්වපු අද මේ අවස්ථාවට මේ පුංචි දෝපුතුන් ප්‍රධානව පැමිණිච්ච පින්වත් ඔබ හැමදෙනාටමත් මේ උතුම් කුසලයේ බලය ඔබේ ජීවිතයට ආලෝකයක්වම අත්පත් වේවා. රත්නත්‍රි අනන්ත ගුණ බල මහිමෙන් දලදා හාමුදුරුවන්ගේ ජයමාබෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔබට නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත්ම සලසේවා. මෙලොව පරලොව වාසනාවන්ත වේවා. කෙලවර ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනීය බෝධියකිනුතුන් අමා මහ නිවනින් සැනසීමට මේ කුසල් බලයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමදෙනාටම තුනුරුවන් සරණයි. So today I'd like to just focus few things on how to practice Buddhism, perhaps without much effort. So let's call it living out the Dhamma. So how do you practice Buddhism in your day-to-day life? ඉතින් ඔබ පින්වන්තයි. ඔබේ දැසින් මේ දේ දැක ගන්නට ඔබ පින් කර තිබෙනවා. ඉතින් අද දවසේදී මේ පොසොන් සඳ මිහිඳු සඳ පොසොන් කලාපයේ පුරාවටම භක්ති ගීත ගායනා, බද්දන්සල සහ තේපැන්දන්සල, ඒ වගේම දර්ශනීය පහන් කෝඩු, එතනින් ගියාම මිහින්තලා අනුරුව වගේම බුද්ධ චරිතය පිළිබිඹු කෙරෙන දර්ශනීය තොරණකුත් ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඉතින් මේ සියල්ල අපි බොහොම මහන්සියෙන් කැප වෙලා දවස් ගානක් තිස්සේ නිදි මරාගෙන කරපු දෙයක ප්‍රතිඵල තමයි ඔබ මේ භුක්ති විඳින්නේ. ඉතින් ඔබ මේ දැකලා ඔබේ සිත පහදවාගෙන ඔබේ සිතට සැනසීම උදා කර ගන්නවා නම් සංවිධායකවරු විදියට අප එයයි බලාපොරොත්තු වන්නේ.
අපට අපේ ගම ගැන කියා දෙන්නට අපට ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරන්නට මඟ කියා දුන් මහින්දාගමනයේ සිටු උතුම් පුන් පෝදා සිහියට නගාගෙන ආරම්භ කරමු බැතිකී පූජා. ශ්‍රී ලාංකික බෞද්ධයන් හැටියට අපිට තියෙන වැදගත්ම දවසක් තමයි වෙසක් උත්සවය හැරුණාම පොසොන් උත්සවය. ඉතින් මම හිතන්නේ අපේ බ්‍රිතාන්‍ය ජීවත් වෙන විශේෂයෙන් මේ බොට් ප්‍රදේශයේ සහ ඒ අවට ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අද දවසේ මම හිතන්නේ ඉතාමත්ම උත්සාහවත් විදිහට පොසොන් උත්සවයේ සමරන්නට මේ විදිහට කටයුතු සංවිධානය කර ගැනීම පිළිබඳව විශේෂයෙන් මේ රටේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා හැටියට අපි ඉතාමත්ම සන්තෝෂ භාවයට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ බොහොම කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් දැක ගන්නට පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් අපි දැක්කා විශාල පිරිසක් අපේ බෞද්ධ ජනතාව අද මේ සත්කාර්ය සඳහා ඉතාමත්ම කැපවීමෙන් වෙහෙස මහන්සි වෙලා විශේෂයෙන් මේ දර්ශනීය පහන් කූඩු ඉදි කරලා ඒ වගේම තොරන් ඉදි කරලා භක්ති ගීත සංදර්ශන ආදී බොහෝ ඒ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන ඒ බොහෝ කටයුතු ඉතාමත්ම අලංකාර විදිහට සකස් කරලා තිබුණා. ඉතින් ඒවා අපේ දරුවන්ට දැක බලා ගන්න ඒවා ඉදිරියට අරගෙන යන්න ලොකු පුරුද්දක් ඒ වගේම ලොකු හැඟීමක් මේ තුලින් ඇති වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ වගේ රටක ජීවත් වෙනකොට අපේ දරුවන්ට මේ වගේ අවස්ථාවක් දැක ගන්නට සහ මේවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපේ ප්‍රසාදයේ වගේම තව තවත් මේ වගේ කටයුතු සාර්ථකව සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි තෙරුවන්ගේ සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබලාට ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක් හදේ නැලවෙන කැලෑ මලින් ඔබේ දෙපා නවදිනට අවසරයි බුදු සමිඳුනේ. මතුවන පදුරු බිඳුගෙන ඔබේ සිරිපාද වන්නම් අදේ කැලෑමල්ගෙන ඔබේ සිරිපා කුදන්නම් සීමතුවන අනුලු බිඳුගෙන ඔබේ සිරිපාද වන්නම් අදේ කැලෑමල්ගෙන ඔබේ සිරිපා කුදන්නම් කෙලෙස් මල පිරිනර අතර අදවන්නු දෙනෙතින් කලනා මෙත් මුදිතා කරුණාකාරා අදවන්නු දෙනෙතින් කලනා මෙත් මුදිතා කරුණාකාරා තෙමා හද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමෙහි තෙමා හද ගලා ගලා යන ලෝතුරු ගුණ
ඉන්න මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගෙන් 600කට වැඩි සංඛ්‍යාවක් එම ඩාන්ස් වලට කොසොන් උත්සවයට සහභාගී වෙලා ඉන්නවා. ඒ නිසා මට ඇත්තටම ලොකු සන්තෝෂයක් ඇති වුණා මේ වගේ පරිසරයක ඉඳගෙන විදේශීය රටක ඉඳගෙන අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව කොයිතරම් කැපවී අපේ බුදුදහමට තියෙන ආදරය ඒ වගේම එහි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න තරුණ පරම්පරාවට අනාගත පරම්පරාවට මේ අපිට ලැබිලා තියෙන දායාදය බෞද්ධකම තියෙන ලැබියාව ප්‍රදානය කරන මෙහෙය ඉතාමත්ම ප්‍රශංසනීයයි. නිර්මාණකරුවා ඇටියට මම කියනවා නම් ඉස්සලම කියන්න මේ වගේ රටක මේ වගේ කාර්යබහුල තත්ත්වයක් තිබිද්දි මේ වගේ සංවිධානයක් කිරීම හරිම අපහසුයි. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ සංවිධානය කිරීම. අනිත් එක අපේ වෙලාවක් මේකට තෝරගන්න එක. ඉතින් කොහොම වුණත් තාම කෙටි කාලෙකින් ඉතින් සාර්ථකයි. ඉතින් අතර මේ වගේ රටක ඉතින් මේ කරපු දේ මේ පොසොන් කලාපය ගැන අතන හරිම සන්තෝෂයි. තමයි මට කියන්න තියෙන්නේ. හරිම සන්තෝෂයි. හරිම ලස්සනයි. සිත් පුරා මෙනෙහි වන බුදුගුණ සංසාරේ හරි වැරද්ද දකින්නට අපට මඟ කියා දෙනවා. ඒ යහදැක්මෙන් බුදුන් සරණ ගිය යහපත් සිතට නිර්වාණ ස්වර්ණ ద్వාරයට පිවිසෙන්නට බුදුන් වහන්සේ මඟ කියා දෙනවා. උන්වහන්සේට මේ ගී පූජාව උපහාරයක්ම වේවා. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාදපත් වන්දනා කරම්. ඉතින් බුදු හිමියනේ මේ ඔබේ පිළිරුව අසල මා පතන්නේ එකම පැතුමයි. ඒ මෙතේ බුදුන් දැක නිවන් දකින්නටයි. දෙව්රම් මෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් දෙව්රම් මෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් අපේ දරුවන්ට අපේ ඒ සංස්කෘතික දේවල් ඒ වගේම අපේ ආගමික දේවල් වලට මේ මාර්ගයෙන් දරුවන්ට ඒවා ගැන ලොකු හැඟීමක් ආගම ධර්මය ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම මේ සංවිධානය කළ ඒ ආසිරි බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත් ඒ වගේම මේ භක්ති ගීත ප්‍රසංගය ඉදිරිපත් කරපු ඒ රේණුකා එයාගේ මහත්මයා ඒ ඇතුළු ඒ සහභාගී සියලු දෙනාටමත් විශේෂ ස්තුති ගෞරවය හිමි වෙන්න ඕන. මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා ඒ වෙනුවෙන් යම්කිසි ධර්මක දායකත්වයක් සපයන්න පුළුවන් වුණා මට සහ මගේ පිරිසට. මම හිතන්නේ මේ ප්‍රසංගයේ අපි ඉදිරිපත් කරපු ඒ ගායනා යම්කිසි විදියකින් මේ දරුවන්ට මේ අපේ ලංකාවෙන් බැහැරව ගත කරන අපේ මේ අනිත් සියලු සහෝදර සහෝදරයන් යම්කිසි විදියක හැඟීමක් කොසොන් ඇසුරිය ගැන හැඟීමක් ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. මේ රාගගිනි, මේ පාපගිනි, මේ කෝපගිනි නිවා මුළු ලොව සනසා නිවන් මඟ කියා දෙන්නට
අප කෙරෙහි අනුකම්පාවෙන් ලොවට බිහි වූ බුද්ධ දිවාකර යානනි මේ ගී මල් මිට ඔබට උපහාරයක්ම වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාක්‍ය සමාධි සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදදී ශාක්‍ය සමාධි කනරාම ගුරු ලෝක සිවංකර බුද්ධ දිවා සනරාම ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ මාර පරාජය කළ මුනිදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙවි බුද්ධ රාජයාණනි මේ ඔබ වහන්සේට නමස්කාරය කරන අවස්ථාවයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි लोकप्रिया चिंदी अंधकारे श्री समुद्र राजा वंदिम සම්බුද්ධ රාජා වඳින් සංකල්පය සංවිධානය කරන්න ආශ්‍රි මල්ලි කුරුපේ ජගත් මට කතා කරලා කිව්වා මෙහෙම දෙයක් මෙහෙම ලන්ඩන් වල ප්‍රථම වතාවට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් බොහොම කෙටි කාලයක් තිබ්බේ. ඉතින් ඒ අවස්ථාවේදී මට පුළුවන් විදිහට මේ සහයෝගය දෙන්න ඕනේ කියලා මම කිව්වා හරි මම එහෙමනම් ටිකට ගැලපෙන වේදිකා සැරසිල්ලක් කරන්නම් කියලා මේ මගේ ළඟ පරණ කරපු වගේ කොටස් තිබ්බා. ඒ වගේ මේකට අවශ්‍ය චෛත්‍යයක් නිර්මාණය කරලා පන්සලක එහෙමත් නැත්නම් බෞද්ධ ස්ථානයක හැංගීම ඇති වෙන විදිහට මම ඒ වේදිකා සැරසිල්ල කරන්න ගොඩක් සතුටුයි මේ වගේ රටක ඉඳගෙන අපිට මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන. It's wonderful to see that this spectacular religious event has brought harmony and community to the community. It's lovely to see. Look at all these beautiful families getting together. It's a wonderful, wonderful event. Thank you very much. It's been marvellous. රන්මලී නොහොත් හේමමාලා කුමරියටත් දන්ද කුමරුටත්
මේ මාහැගේ දායාදය බාර දෙනවා. එදා කිත්සිරි මෙවන් රජතුමා ශ්‍රී ලංකා බිමේ රජ කරන දවස ලංකා පට්ටන නැවතුටින් හෙළදිවට මේ රාජකීයයන් සපත් වෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා ද්වීපයට මේ මාහැගේ උතුම් දළදා වහන්සේ පිරිනැමෙන්නේ. එසේනම් අපි සාදු නගා දොහොත් මුදුන් දී වන්දනා කරන්නා වූ ඒ දළදා වහන්සේට මේ ගීය උපහාරයක් වනවා. Rajadumali kumariyan Udeni Rajaputdanta kumaruwan Udeni Rajadumali kumariyan Kesalambe sadwani singena Uttama muni dalada vadamman Mukura rannauka balan saki satsamutu kamare ඇත්තටම මේ පොසොන් කලාපය එක්සත් රාජධානියට අලුත් සිදුවීම. ඒ වගේ අපි ලංකාවේදී හැමෝම දකින දේ මේ රටේ ඉපදුණු මේ රටේ හැදී වැඩුණු දරුවන්ට දැක බලා ගන්න ලැබීම මම හිතන්නේ ඉතාමත් වටිනා සේවයක් හැටියට සලකන්නට ඕනේ. ලැබෙන ප්‍රයෝජනය මම හිතන්නේ මේ කාර්යය හැම අවුරුද්දකම ඊටත් වඩා සාර්ථකව කරගෙන යන්නට ඕනේ. ඇත්තටම විශාල සතුටක් දැනෙනවා මේ එංගලන්තේ වගේ දුර රටක මේ වගේ මේ අවස්ථාවක් අපිට ලබන දීලා තිනක වෙසක් මේ පොසොන් සිරිය දැනෙන්න ඇත්තටම අනුරාධපුරේ ගියා සමාන පෙරහැරක් දකින්න හම්බුණා, විශාල කුඩුවක් දකින්න හම්බුණා, තොරණක් දකින්න හම්බුණා, භක්ති ගීත කිව්වා. ලොකු සතුටක් දැනෙනවා ඇත්තටම ලංකාවේ හිටියා සමාන. අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා වැඩක් ඇත්තටම ඉස්සර අපි කංගනකොට අපි දෙමාපියන්ගෙන් බොහෝම අමාරුවෙන් කියලා කාලේ මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ දෙයක් දංගල් මහතලාව අපි දැක්ක කරන පොඩි කාලේ මට මතක වෙනවා ඒ ලංකාවේ අපි ගණන් කරපු. ඉතින් මේ එංගලන්තේ වොට්ෆෝඩ් වගේ අපේ පළාතවල මෙහෙම දෙයක් අදා කරනවා කියන්නේ පුදුමාකාර සතුටක්. මම විශ්වාසයක් තිබෙන ජනතාව ඉංගලන්තයේ ලෝකේ රටකට වුණා. අපේ බුද්ධ ධර්ම කතාවක් මේකට පරම්පරාවට මේක හැමදාම කවුරුත් අපි බොහොම සන්තෝෂ වුණා භක්ති ගී සංගයයි මේ බුදුයි ඒ වගේම තොරණයි ලස්සනට හදලා තිබ්බ මේවා හොඳ ආදර්ශ දිගින් දිගට මේවා කරගෙන යනවා නම් හරි හොඳයි කියලා මම නම් පිරිතිරි යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ලන මේ භව කතරේ නිවන් සදාලන බුදු
බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ මහමෙවුනා උයනේ. I came here with my friends. I did not know much of the Buddhism before I came here, but they explained to me. I saw the story. We have, read it in the books in India, back in India, but did not know much of the various paths that Buddha take before he achieved the complete progress in the paths of truth. We have read these in the books, but looking at this story, its pictorial view, and then this explanation also, it gives a good view of Buddhism. බොහොම පින්බර අවස්ථාවකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා කියලා හිතුණා. මේ මොකද පොසොන් උත්සව අද ලන්ඩන් නොයෙකුත් විහාරස්ථානවල තිබුණා. මේ වොට්ෆර්ඩ් මේ උත්සවය ඊට වඩා වෙනස් මුහුණුවර අපේ දරුවන්ට මේ වෙසක් කුල් නිර්මාණ මිහින්තලය වෙසක් පොසොන් මේවා වචන බවට සීමා වෙලා තියෙනවා මේ යුරෝපීය සංස්කෘතියත් එක්ක. එතකොට ඒවා ආරක්ෂා කරන්න මේ රටේ ඉඳගෙන වැඩ කරන 14 අතරින් නිර්මාණය වෙච්ච මේ පොසොන් සඳ කලාපය අතිවිශිෂ්ට නිර්මාණයක් වුණා. I think it's very important. It's not, as I said before, it's not every day you get to see this kind of thing, and you can gain a lot of this, especially for the growing generations. They can continue this tradition as well. So yeah, it's really good. වෙසක් පොසොන් දැකලා තියෙනවා. ඒ වුණාට එංගලන්තයේ පොසොන් වලට මේ වගේ වැඩ පිළිවෙලක් දන්සලක් තොරණ කූඩුවක් ඔක්කොම දැක්කේ පළවෙනි වතාවට. පොඩි ළමයින්ට ලොකු අත්දැකීමක් ඒක. The hostel event at Watford has just finished. Everyone's currently having the food from the Dunsall, which I hear is very nice. I'm yet to try it. Personally, I think it was a great success. We had quite a big turnout and everyone seems to enjoy it. It's kind of a once-in-a-lifetime kind of thing because personally I came here when I was really young, so I haven't really seen what Wesak or Poson is like in Sri Lanka. And because of all the lanterns and all the different events that have happened today and into the lead up to today, I've had like a little insight into what it would be like in Sri Lanka, which is obviously great because I haven't really seen it. And I hope we carry on having one at least, every 2 years, hopefully one year, and I'd love to be a part of it again. මිහිඳු සඳ වෙසක් කලාපය ප්‍රථම වරට එංගලන්තයේ පැවැත්වුණේ. ඉතාමත්ම සාර්ථක අයුරින් අද පැවැත්වුණා. ඒක ඉතාමත්ම වටිනා උත්සවයක් කියලා මට කියන්න පුළුවන්. මොකද ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මේ රටේදී මේ වගේ අත්දැකීමක් ලැබපු පළවෙනිම අවස්ථාව. ඉතින් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයට, යාසිරි බණ්ඩාර මහතා ඇතුළු එම සංවිධායක මණ්ඩලයට මෙම වැඩසටහන ඉතාමත්ම සාර්ථක ලෙස සංවිධානය කිරීම පිළිබඳව. मैं ඔක්කොටම ඇති වෙන්න උපරිම තිබ්බා. ඒකම මේ ඩාන්සර් පුතක් පොඩි දුන්නා. මොකද මම හිතන්නේ ලංකාවේ 100ක් එන්න පුතක් රත් එකක් යනකොට ප්ලේන් එකක් සිංගල් ප්ලේන් එකක් ගොඩේ සම්පූර්ණයෙන් තිබුණා. මම හිතන්නේ ගොඩක් සතුටුයි අපිට අපි තිබුණ එකට මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා මෙච්චර හොඳ ඩාන්සර් දෙන්න පුළුවන් වෙච්ච එක හරිම සතුටුයි වෙනවා හිතට. ඉන්දශානට ඇත්තෙන්ම මේ අන්සල උදේ පටන් ගත්තට විශාල වශයෙන් ඒක ඉදිරියට ගෙනියා. ඒක අපිට බොහොම සන්තෝෂයි. යාළුවෝ නමක් කියන්න බෑ මේ වෙලාවේ හැම එක්කෙනාම එකමුතුව සහයෝගයෙන් කටයුතු කරනවා. සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මිතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්න නැති වනත් අහන්න
නැති ඒ කාලේ නිවන් දකින්නට